හෙලෝ යාළුවනේ. ඉතින් අද මම යන්නේ ගොතෙන්බර්ග් වලට අයිති ආකියොලොජි එකට. මෙතන මම යනවා දූපත් 3කට. මේ දූපත් 3ටම අපිට වාහනයකින් යන්න පුළුවන්. ෆෙරි එකක් තියෙනවා. දූපත් 2කටම වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඊළඟ දූපතට අපිට ෆෙරි එකේ මේ පේන විතර වාහන ගෙනියන්න පුළුවන්. ඉතින් මේ යන අතරතුර අපිට පේනවා මේ ගෙවල් තියෙනවා දූපත් වල. මේ අයිලන්ඩ් වලට එලෙක්ට්‍රිසිටි වෝටර් ඔක්කොම මොහොත යටින් අරන් දෙනවා. ඉතින් මේ ෆෙරිස් වල ඇතුලේ යන්න පුළුවන්. නම් ඉතින්ලා බලන්න අපිට බලාගෙන යන්න පුළුවන්. මේ ඉතින් මේ පේන්නේ තියෙන අයිලන්ඩ් වල තියෙන හවුසස්. මේ මම යන ෆෙරි එක අයිලන්ඩ් දෙකම නවත්තලා තමයි මම යන අයිලන්ඩ් එකට යන්නේ. මම යන අයිලන්ඩ් එකේ නම තමයි රෝරෝ. ඉතින් පේන විදිහට මේ විදිහට ඔක්කොම අයිලන්ඩ්ස් පහු කරගෙන මම මේ අයිලන්ඩ් එකට ආවා. මේ අයිලන්ඩ් එකේ ෆෙරිස් ගොඩක් නවත්තලා තිබ්බා. මේ ෆෙරි එක බස් එක මේ ෆෙරි වල එනවා මේ අයිලන්ඩ් වලට. මේ අයිලන්ඩ් එක ඇතුළේ වෙන බස් සර්විස් එකක් තියෙනවා. මට ඊට පස්සේ මම නෙක්ස්ට් ෆෙරි එක ගන්න වුණා. මට නෙක්ස්ට් ෆෙරි එක ගන්න අයිලන්ඩ් එක ඇතුළේ ගන්න නෑ. බස් සර්විස් එකෙන් ඊළඟ ෆෙරි එක ගන්නට ආවා. ඊට පස්සේ ෆෙරි එකෙන් ඉඳන් මයි ෆයිනල් අයිලන්ඩ් එකට යන ගමන් හිටියේ. මේ ෆෙරි එකේ සෙනග හිටිය කලින් ෆෙරි එකට වඩා මේ අයිලන්ඩ් එකේ කට්ටියත් යාළුවෝ ඊට පස්සේ කළා මේ ෆයිනල් අයිලන්ඩ් එකට යන ගමන් හිටියේ. ඉතින් මම ඉතින් ඔයාලා දකින විදිහට මේ දූපත් ටික බලාගෙන මම මගේ අන්තිම දූපතට ආවා. මාත් එක්ක මේ ෆෙරිස් වල ආපු ගොඩක් අය අන්තිමට ඇවිල්ලා තිබ්බේ මේ දූපතට. මොකද මේ දූපතේ ගොඩක් ඇවිදින්න තියෙනවා. මොකද මේ දූපත වටේම අපිට පයින් ඇවිදින්න පුළුවන්. මේකෙදී බීච් වලින් ඊට මේකේ තියෙන ෆොරස්ට් වලින් මම ඇවිදගෙන ගිහිල්ලා ඊට පස්සේ මම හිටපු හබ් එකටම එනවා. ඉතින් මේ යන ගමනේ අපිට මොනවද හම්බෙන්නේ මොනවද අපි දකින්නේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දකිනා වගේ මේකේ හැමතැනම අපි යන්න ඕන පාරවල් මාක් කරලා තියෙනවා. ඊට පස්සේ කැම්ප් කරන්න පුළුවන් තැන් ඒවා මාක් කරලා තියෙනවා. අපිට කුණු දාන්න තියෙනවා නම් ඒවා දාන්න ඕන තැන් වෙනම වෙනම හදලා තියෙනවා. මේකේ අපිට යන්න ඕන පාරවල් වෙනම ගල් පාටවල් වලින් නම් කරලා ඒ පාත් එක ගියොත් අපිට කොහෙද යන්න පුළුවන් කියලා හැමතැනම නේම් කරලා කොහොම විස්තර කරලා දීලා තියෙනවා. මට දකින්න තිබුණු විශේෂ දෙයක් තමයි මේ පාරේ දෙපැත්තේ මම ඉවර වෙනකම් යනකම්ම මේ කිසිම කුණු කොළ කිසිම දෙයක් අගින්න තිබ්බේ නැහැ. ඒක අපිට දාන්න වෙනම තැන් හදලා තිබ්බේ. ඉතින් ඒවට තමයි හැමෝම දාලා තිබ්බේ.
ඉතින් මම අපෝ යන ගමන් හිටියේ මම යන්න තෝරගත්තේ මම අප්පාරණේ ඒකට මට තෝරගන්න තිබ්බ අනිත් ඔප්ෂන් එක. මේ පාර තිබ්බේ වෙනම පැත්තකින් මොකදයි නෙමෙයි කැලේ මැදින් යන්න තිබ්බේ. ඒ පාරේ ගිහිල්ලා අපි හිටපු හාබර් එකට යන්න පුළුවන් වුණා මට. මට නෙක්ස්ට් ෆෙරි එක ගන්න වෙලා තිබ්බ හින්දා මම එතන හිටව බෙන්ච් එකේ ඉඳගෙන හිටියා. ඊට පස්සේ ෆෙරි එක ආවා. මට ඉතින් ආපු විදිහටම ෆෙරි එකෙන් මේ ඊළඟ අයිලෑන්ඩ් එකට ගිහිල්ලා ඉතින් බස් එක අරන් ආයෙත් ෆෙරි එක අරන් තමයි මේන් අයිලෑන්ඩ් එකට යන්න පුළුවන් වුණේ.